ආයුබෝවන් දුවේ පුතේ. අද මම අරගෙන ආවේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔයාලට පුංචි පාඩමක්. අපි මුලින්ම බලමු ශුද්ධ ස්වර ස්ථාපන ගී. කියනකොට ස්වර ස්ථාපන ගීත වලට අපි මුලින්ම ප්‍රයෝගී කරගන්නේ ශුද්ධ ස්වර. ඔයාලා දන්නවා ශුද්ධ ස්වර මොනවද කියලා. සංගීතයේ ස්වර 7ක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒවා සා, රේ, ගා, මා, පා, දා, නී විදිහට. ඒ එක ස්වර සප්තකයක තියෙන ස්වර 7. එතකොට සප්තක 3ක් සංගීතයේ ඇසුරු වෙනවා. මොනවද ඒ? මන්ත්‍ර සප්තකය, මධ්‍ය සප්තකය, උච්ච සප්තකය. සාමාන්‍යයෙන් අපි ශුද්ධ ස්වර ස්ථාපන ගීතවලට මධ්‍ය සප්තකයේ ස්වර තමයි යොදාගන්නේ. අපි බලමු ඒ ශුද්ධ ස්වර 7 මධ්‍ය සප්තකයේන ශුද්ධ ස්වර 7 මුලින්ම ගායනය කරලා. ආරෝහණ අවරෝහණ මේ තමයි ශුද්ධ ස්වර 7 ආරෝහණ සහ අවරෝහණ ගායනය කරන විදිහ. දැන් අපි බලමු ශුද්ධ ස්වර ස්ථාපන ගීතයක්. සරලම පුංචිම ශුද්ධ ස්වර ස්ථාපන ගීතයක් තමයි මුලින්ම මම ගායනය කරන්නේ. හොඳට අහගෙන ඉන්න. ඒ තමයි ශුද්ධ ස්වර ස්ථාපන ගීතයක්. ඉතින් මේ ශුද්ධ ස්වර ස්ථාපන ගීතයට ඔයගොල්ලෝ හිතන්නේ ස්වර කීයක් ඇසුරු කරගන්නවා කියලාද? හොඳයි. මේ ගීතයට ඇසුරු වෙන්නේ ස්වර 4යි. මොනවද? සා, රී, ගා, මා කියන ස්වර 4 විතරයි. ඉතින් දැන් ඔයගලන්ට තේරෙනව නේද? පුංචිම ස්වර 4කින් වුණත් ලස්සන නාද මාලාවක් නිර්මාණය කරන්න පුළුවන්. අපි එහෙනම් මේ ශුද්ධ ස්වර වලින් මේ වගේ ලස්සන පුංචි ස්වර ස්ථාපන ගීත ටිකක් ඉගෙනගමු. දැන් මට කියන්න මේ ගීතය ගායනා කරන්නේ මාත්‍රා කීයෙන් කීයටද? දැන් ඔයගොල්ලෝ ගායනය අහගෙන හිටියානේ. මේ ගීතය ගායනා කරන්නේ මාත්‍රා 3න් 3ට. හරිද? කොහොමද? 1 2 3 1 2 3 1 2 3 1 2 3 sa 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 ri 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 da
නටමුකී ගාය ගයා නටමුකී ගාය ගයා 1 2 3 1 2 3 1 2 3 1 2 3 හරි තේරුණා නේද මුලින්ම මම ඒ ඔයාලට කියලා දුන්නේ මාත්‍රා 3න් 3ට යන සරලම ශුද්ධ ස්වර ස්ථාපන ගීතයක්. අපි දැන් තව ගීතයක් ඉගෙන ගමු. අහගෙන ඉන්න. ආඳු පෙළ අතරේ තුරු වදුනේ ඒ ගීතේ ගායනා කරන්නේ අතරින් හතරට 1 2 3 4 1 2 3 4 කාන්දු පෙළ අතරේ තුරු වදුනේ 1 2 3 4 1 2 3 4 හරි ඒක මාත්‍රා 4න් 4ට ගායනා කරන ගීතයක්. ඒ ගීතේ ස්වර ටික අපි දැන් ගායනා කරමු. Sa sa ga ri ga sa sa ri ga sa ri ga ga ri මේ ගීත දෙක 6 ශ්‍රේණියේ ඉගෙනම ලබන ඔයාලා ලස්සනට මාත් එක්ක ගායනා කරලා පුරුදු වෙන්න. ඒ වගේම ගීතේ පාඩම් කරගන්න. ස්වර මම මේ දාලා තියෙන විදියට දාපු විදියට ස්වර ප්‍රස්තාර විදියට පොතේ ලියාගෙන ඒවත් ප්‍රස්තාර කරන්නේ කොහොමද කියලා ලස්සනට පාඩම් කරගන්න ඕනේ. හරිද? මේ ගීත දෙක ලස්සනට පාඩම් කරලා පුරුදු වෙලා ඉන්න. මම ආයෙත් ඔයාලට තව තියෙනවා ශුද්ධ ස්වර ස්ථාපන ගීත ගොඩාරියක්. මම ඔයාලට ඒවත් ගායනය කරන හැටි ලස්සනට කියලා දෙන්නම්. මේ ගීත දෙක දුර පුතාලා ඔක්කොම ලස්සනට ගායනය කරලා පුරුදු වෙලා ඉන්න.